මගේ මේ වීඩියෝ එක හැමෝම බලන්න. මේක අද වෙච්ච අසාධාරණේ හෙට ඔයාට වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේක දැනුවත් කරන්න කතා කරන්නේ. මගේ ගෙදරට කිට්ටුවම පොඩි ෂොප් එකක් තියෙනවා. ඒකේ ටී-ෂර්ට් තමයි විකුණන්නේ. ඒ අතරට පර්ෆියුම්, ක්‍රීම් වර්ග, කොස්මැටික් උත් තියෙනවා. ඉතින් අද ෂොප් එක ඇරියේ 9 මාට විතර. 10ට 10 මාර වගේ වෙලාවේදී මෝටර් බයික් එකක ටී-ෂර්ට් එකක් ඇඳපු කොට කලිසමක් ඇඳපු පිරිමි කෙනෙක් ආවා. ඇවිල්ලා බයිසිකලේ නවත්තලා හෙල්මට් එක පිටින්ම ඇතුළට ආවා. මං කිව්වා අයියේ හෙල්මට් එක ගලවලා එන්න. නෑ මට යන්න හදිස්සියේ නංගි. ඔයා මාව අඳුරන්නේ නැද්ද? ඔයා මගේ මාළු ගන්න එන්නේ අර මාළු කඩේ ඉන්න කෙනා තමයි මම කියලා කිව්වා. මං කිව්වා මට නම් මතක නැහැ කියලා. ඊට පස්සේ බැනියන් තියනවද කියලා තමයි මගෙන් ඇහුවේ. මං කිව්වා බැනියන් නම් නැහැ. ටී-ෂර්ට් තමයි තියෙනවා. ඔව් ටී-ෂර්ට්. මගේ මේ වැඩ කරන අය ගමේ යනවා. ඒගොල්ලන්ට ටී-ෂර්ට් ටිකක් අරන් දෙන්න කියලා කිව්වා. ඊට පස්සේ මං කිව්වා සයිස් මොනවද කියලා. ඊට පස්සේ කිව්වා ඕ මේ මට වැඩිය පොඩ්ඩක් පොඩි කිව්වම මං කිව්වා ලාර්ජ් වගේද කියලා. ඔව් එකෙක් කීයක් ඕනද කිව්වම ඉන්න චුට්ටක් කෝල් එකක් අරගෙන අහන්න කියලා මේ අහලා කිව්වා 7ක් කියලා. ඊට පස්සේ මං 7 තෝරලා පාට වලින් බෑග් එකකට දැම්මා. දානකොටම ආයෙ මනුස්සයා කෝල් එකක් අරන් කිව්වා බිත්තර ලොරිය ආවද බිත්තර පෙට්ටි 6ක් බාන්න කියන්න මේ මං ගෙදරින් සල්ලි දෙන්න මම දැන් එනවා කියලා. එතකොට මට මේ මිනිහයා කිව්වා දැන් ටී-ෂර්ට් ටිකක් මම දාලා තියෙන්නේ. මිනිහයා කිව්වා මිස් ඔයාටත් බිත්තර ඕනේද? බිත්තර ලොරියක් එනවා අපිට දාන කට්ටිය කියලා. මං කිව්වා එතන මං හරි මෝඩ වැඩක් කරා. මං කවදාකවත් මම මෙහෙම දෙයකට අහු වෙලා නැහැ. මට ඒක ගැන හරි කනගාටුයි. මං කිව්වා ඔව් මටත් බිත්තර 50ක් ඕනේ කියලා. ඊට පස්සේ මම බිත්තර 50ට මේ ඒ මිනිහයා කිව්වා සල්ලි දෙන්න මිස් එහෙනම් මං දැන් එන්නම් මිස්ටර් බිත්තර 50ක් තරම් එතන වැඩ කරනවා කියලා මම බිත්තර 50ට සල්ලි දුන්නා. ඊට පස්සේ මං සල්ලි ගත්තාම මිනිහයා කිව්වා මං කිව්වා මේ ටී-ෂර්ට් මෙන්න 7ක් දාලා තියෙනවා 7ක් නෙල්ලුවේ 7ට මේ මෙච්චරයි ගාන කියලා කිව්වා. එහෙනම් මිස් මං බිත්තර ගෙනාවුවම ටී-ෂර්ට් ටිකක් ගන්නම් ඔහොම තියන්න කියලා මිනිහා ගියා. තාම වෙනතුරු දැන් වෙලාව 4ටත් කිට්ටුයි බිත්තරත් නැහැ සල්ලිත් නැහැ. අපේ ගෙදරිනුත් මට දොස් කිව්වා මෙච්චර ගිහින් සුපර් මාකට් වලින් බඩු ගේන එකේ ඇයි මේ කොහොවත් යන මිනිස්සෙක් විශ්වාස කරලා සල්ලි දුන්නේ කියලා. ලොකු සල්ලියක් නෙමේ දුන්නේ. නමුත් 1500යි ගත්තේ. ඉතුරු සල්ලි ඇවිල්ලා ගමු කිව්වා. 1500 වුණත් රුපියල් 10 වුණත් අපි දුක් මහන්සියෙන් හම්බ කරන්නේ කාගෙන්වත් අසාධාරණ විදිහට කඩා වඩා ගන්න සල්ලි නෙමේ. දුක් මහන්සියෙන් වැඩ කරලා ටී-ෂර්ට් එකක් මහන්න වුණත් ඒවා කපලා රෙදි ගිහින් වාහනේ පටෝගෙන ඇවිල්ලා මමම පටෝගෙන ඇවිල්ලා ඒවා බාලා ඒවා කපලා ඒවා මහලා print කරලා විකුණලා තමයි අපි ඒ ක්ෂේත්‍රේ ජීවත් වෙන්නේ. රුපියල් 1500 නෙමේ රුපියල් 10 වුණත් සල්ලි අපි වංචාවෙන් කාගේවත් සල්ලියක් අරගන්නේ නැහැ. මම අරන්නේ නැහැ කවදාකවත්. මම වංචාවකට එහෙම ලොකු අහුවෙලත් නැහැ. මේ අහුණාම තමයි ලක්ෂයක් වුණත් රුපියල් 1000ක් වුණත් වංචාවමයි. ඉතින් ඒකම අපේ මේ පැත්තේ අයියා කෙනෙක් කිව්වා නංගි තව ගැහණු දෙන්නෙකුත් එනවා 7-5ක්වත් දෙන්න එපා. හොඳ දේවල් කියාගෙන ඇවිල්ලා මිනිසුන්ගෙන් සල්ලි කඩා වඩා ගන්න කියලා. එයාත් මට ඇවිල්ලා කිව්වා. ඉතින් මම මේ කතාව කිව්වේ මම වගේම දැන් අඳුරනවා කියලා කිව්වනේ මං කිව්වා මට නම් අඳුරන්න බෑ හෙල්මට් එක දාලා හින්දා හෙල්මට් එක ගලවන්න කියලාත් මං කිව්වා. මිනිස්සු ගලවුවේ නැහැ. ඉතින් මේ වගේ වංචාවල් තව අයට දැන් මම විශ්වාස කරා මාළු ගන්න මිනිස්සයා වෙන්න ඇති. මම දැක්කේ නැතුවට මං අඳුරන්නේ නැතුවට කියලා තමයි මම සල්ලි දුන්නේ. ඉතින් ඒ වගේ කිසිම කෙනෙකුට මං අද ඇත්තටම මෝඩ වුණා. මෝඩ වෙලා මේ සල්ලි දුන්නේ. මින් පස්සේ කවදාකවත් එහෙම වැඩ වලට අහුවෙන්නේ නැහැ කියන මතය තමයි මගේ ඔළුවට ආවේ වෙලේ. හරිම කනගාටුයි දුකයි. මොකද දුක් මහන්සිලා තමයි හොයන්නේ. මම මේ වීඩියෝ එක දාන්නේ මේ වගේ දේවල් මේ වගේ අඳුරුණකම් හිතවත්කම් කියලා පුංචි ගාණක් වුණත් අපි හිතමු රුපියල් 500ක් 100ක් 200ක් වුණත් ඒක අපි හම්බ කරන අපේ සල්ලි. ඒ හින්දා අපි ඒවා කාටවත් නිර්පරාධේ වංචාකාරීකට අහු වෙන්න හොඳ නැහැ. ඒ හින්දා මම මේ දාන වීඩියෝ එක අනේ හැමෝම බලන්න බලලා මේ වගේ
වගේ වංචාකාරයෝ ඕගොල්ලන්ගේ අතරටත් ඕගොල්ලොත් කරන මොනවා හරි ලොකු හෝ පොඩි ව්‍යාපාරවලට ඒ වගේ බොරුකාරීන්ට අහු වෙන්න එපා. මං ඇත්තටම අද අහු වුණානේ බොරුකාරයාට. ඉතින් ඒකත් මමත් කවදාකවත් එහෙම දෙයක් මට වෙලා නැහැ. මං ඉතින් අර මිනිස්සයාව විශ්වාස කළා. මාළු ගන්න මිනිස්සයා වෙන්න ඇති. මට ලොකු මතකයක් නැහැ ඒ කියලා. ඒ හින්දා මේ වගේ මොන වෙස් වලාගෙන වංචාකාරයෝ වෙනවත් දන්නේ. ඒ හින්දා හැමෝම දැනුවත් වෙන්න මේ වගේ බොරු කපටි වංචාකාරයින්ගෙන්. අන්න ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරේ. ඕගොල්ලෝ හැමෝම බොහොම කල්පනාවෙන් වැඩ කරන්න. මං කල්පනා කරේ නැති හින්දා තමයි අද මේ මුදල පුංචි මුදල හරි මට අහිමි වුණේ. ඒක මම මහන්සියෙන් හොයාගත්ත මුදල. ඒක හරි මට අහුවෙලා වංචනික මිනිසෙකුට ඒ මුදල ගියේ. ඒ නිසා ඒ විදිහ වංචනිකයින්ට අහු වෙන්න එපා. එක සැරයක් නෙමෙයි 100 සැරයක් කල්පනාකාරීව වැඩ කරන්න.